ඒ වගේ මේ මත්ද්‍රව්‍ය විකුණනවා අපේ ගෙවල් ගාව අයිස් විකුණනවා. ඒ මිනිසුන් අල්ලන්න ඇවිල්ලා ඒ ආවෙත් ඒ මිනිස්සු අල්ලන්න නෙමෙයි මගේ මොනුබුරාටයි තර්ජනය කරේ මගේ මොනුබුරා මේ බිස්නස් කරනවා කියලා. නමුත් මගේ මොනුබුරා බිස්නස් කරන්නේ නැහැ. ඊට පස්සේ මගේ දරුවා කියලා තියෙනවා අපි නෙමෙයි විකුණන්නේ අන්න අර ගෙදරයි කියලා. ඊට පස්සේ ඒ ගෙදරට ගිහිල්ලා මේ මහත්තයානේ ඒ ගෙදර ඉඳලා අල්ලගත්තා චාමරවයි කසුන්වයි අනිත් ළමයාගේ නම මම දන්නේ නැහැ. ඉස්කීලුයි මත්ද්‍රව්‍යත් සමග ඒගොල්ලන් අල්ලගත්තේ. අල්ලගෙන ගිහිල්ලා ඒගොල්ලන්ව උසාවි දාලා 10ක දඩේ ගහලා ඒගොල්ලෝ අපමත ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා තමයි මගේ දරුවෝ ඒගොල්ලන්ව පාව දුන්නයි කියලා පොලිසියෙන් කියලා ඒ චාමරලට ඊට පස්සේ ගම වටේම ඒක ප්‍රචාරය කරලා තියෙනවා මුතු තමයි මේ පාව දුන්නේ කියලා. ඊට පස්සේ තමයි මේ සිද්ධිය ඇති උනේ මේ රණ්ඩුව. මේ ළමයා ඊට පස්සේ ඒ තුන් දෙනා තමයි මන්න අරගෙන ආවේ මගේ දරුවට ගහන්න කරන්න. ඊට පස්සේ ඒ දරුවා ගැතින් කැපුණාද ඒගොල්ලන්ගේ ගැතින් කැපුණාද කියලා දන්නේ නැහැ. පස්සේ පොලිසියෙන් මගේ දරුවා වටලන්න මගේ ගෙවල් වලට මගේ දුවගේ ගෙදරට එහෙම ගිහින් තියෙනවා අම්මව ගෙනාව පුතාව අල්ලගන්න පුළුවන් කියලා 3-4 පාරක්ම 7 වෙනිදා මේ ඇවිල්ලා තියෙනවා මගේ ගෙදරට මගේ ගෙදර දොර කඩාගෙන මගේ නිවසට ඇතුල් වෙලා මගේ ගෙදර තිබුණු ටච් ෆෝන් එක ළමයාගේ ඩෙන්ටිටි ඒවා සියල්ලම නැති වෙලා තියෙන ඒ පොලිසියෙන් තමයි ඒව අරන් තියෙන්නේ මගේ දුවගේ ගෙදරට ගිහිල්ලා දුවගේ ගෙදර තියෙන බඩු රත්තරන් මාලිකුයි පවුම්බාගේ මාලයක් අරන් ගිහින් තියෙනවා සල්ලි 10000ක් අරන් ගිහින් තියෙනවා පොඩි ෆෝන් එකක් අරන් ගිහින් තියෙනවා ඒ වගේ දරුවව ලෝය කෙනෙක්ගේ මාර්ගයෙන් බාර දුන්නා මේ බාර දුන්නා පස්සේ ඒ ළමයාව කැපුම් නඩුවයි තවත් මත්ද්‍රව්‍ය ජාවාරමකුයි දෙකක් දාලා අන් මහත්මයාණෙනි මත්ද්‍රව්‍ය ජාවාරමක් දාන්නේ කොහොමද මෙහෙම ලෝය කෙනෙක්ගේ මාර්ගයෙන් ඉදිරිපත් කරාම ඉතින් බලන්නකො මේ අලුගොමුල්ල පොලිසිය කරන්නේම මහා අපරාධ වැඩනේ මහත්යනේ